දයා පෙර සතුටු පොත. සතුටු වෙන්න හේතු දෙන මේ ජීවිතයට ස්තුතියි කියලා අද සතුටු පොතේ පිටුව සරසන්න හිතුණා. උදේවරුේ දරුවෝ එක්කම මං ගෙදරින් පිටත් වුණේ සතුටු සිතින්. අහස අද ඉර වැහි වලාකුළු වලින් හංගන් තිබුණේ. බස් එකේ නැගලා තව දුම්රියකත් ගිහින් නිදහස් කිරිල්ලියක් වගේ පාරේ ඇවිදන් යද්දී මට හිතුණා තනිව වුණු කාලෙට වඩා කසාදෙන් පස්සේ නේද මට නිදහස ලැබුණේ කියලා. සුපුරුදු කෝපිහලට ගොඩ වැදිලා උදේ කෑමයි බොන්න කැරමල් දාපු උණු කෝපි එකකුයි ඇනවුම් කරා. කෝපිහලේ කොනේම මේසෙ නිදහසින් පොඩි වෙලාවක් රැඳිලා මගේ කාර්යයන් කරගෙන නැවත යද්දී මගේ මිතුරිය නයිමසන් එක්ක hina වෙමින් පින්තූර කීපයක් ගත්තා. ඒ මොහොත මම විනෝදෙකින් වින්දා. සුපුරුදු මල් කඩපිලට ගොඩ වෙලා මල් අත ගාලා බලලා ලබන සතුට මට ඊටාම සුන්දර මිහිරක් හිතට ගෙන දුන්නා. ගෙදරට ආපු සුවදායි සතුට විඳිමින් දහවල් ආහාරයත් අරගෙන මගේ සුපුරුදු කාර්යයන් වල නිරත වුණේ සතුටින්. ඉතින් මගේ ආදරණීය සතුටු පොත එළියට යන හැම මොහොතකම මං විඳින විනෝදමත් නිදහස් බව පිරුණු සතුටට අද මම ස්තුතිවන්ත වෙමින් සැමරුවා.